මම දැන් ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම මැතිවරණ කොට්ටාසේ කටුගාහේන ග්‍රාමීය රෝහලේ. කටුගාහේන ග්‍රාමීය රෝහල. කටුගාහේන ග්‍රාමීය රෝහල කියන්නේ පසුගිය කාලය තුල දේශපාලන ලෝකයේ විතරක් නෙමෙයි සෞඛ්‍ය ශාස්ත්‍රයේත් දැඩි ආందోලනාත්මක තත්වයකට මුහුණ දීපු ප්‍රාදේශීය රෝහලක්. දැඩි විවේචන එල්ල කරා. දැඩි විවේචන එල්ල කරා මේ කටුගාහේ රෝහලට භික්ෂු ආට්ටුව වැව්වා, හොරෙන් ගෙනිච්ච, හොරෙන් ඇදගෙන ගියා, පුටු ටික අරන් ගියා, ඇඳන් ටික අරන් ගියා, තේලයෙන් බට ටික අරන් ගියා. ප්‍රතිකාර ගන්න ඉන්න ලෙඩ්ඩුන්ගේ බඩේ අමාරුවක් හැදිලා ලෙඩෙක් ආවත් කටුගාහේනේ රෝහලෙට මේකේ ප්‍රතිකාරයක් දුන්නේ නැහැ. ඒ ඔක්කොම නාගොඩ රෝහලට දැක්කුවා, නැත්තම් කොළඹට මාරු කරලා ඇරියා. ප්‍රබල චෝදනාවක්. පත්තුන් කූර්ලේ ජනතාව හරිම කනගාටුවෙන් හිටියේ. දැන් ඔන්න ඒකට උත්තර දෙන්නයි අපි යන්නේ. කටුගාහේන රෝහලට නව වෛද්‍ය අධිකාරිවරයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කරලා ඉවලා තියෙනවා. සුපිරි බුලට් එකක් ඉවලා තියෙනවා. අපි ආලා බලමු එතුමාගෙන් මේ චෝදනාව ඇත්තද බොරුද? කෙලිම කියන බලන්න ජනතාවට. හැම චෝදනාවක්ම පැහැදිලිවම බොරු. ඇත්තටම මගේ දුර කාලයේදී මම මේ ආයතන ප්‍රධාන විදියට පත් වෙලා දැන්ට මාස 8ක් වැනි කෙටි කාලයක් වෙන්නේ. මේ මාස 8 වැනි කෙටි කාලයේදී කිසිම විදියකින් සිදු නොවිච්ච දේවල් තමයි ඔය චෝදනාවල ඇතුළත් වෙලා තියෙන්නේ. අන්තර්ගතය ඇත්තටම බොහොම පැහැදිලිව කියන්න පුළුවන් කිසිම චෝදනාවක් ඇත්ත නෙමෙයි. කියන්නේ පාට්ටබල් බොරු මේ චෝදනාව එකක්ම එකක්වත් සත්‍ය නෙමෙයි. මඩ ගහන්න කරන අභූත චෝදන. මේ චෝදනා කරන අයට ඔබතුමා දෙන උත්තරය මොකද්ද? ඔව් මම කියන්නේ ඕන කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්, ඕන කෙනෙක් ප්‍රශංසා කරන්න පුළුවන්. ඉතින් මම හැම කෙනාටම ආරාධනා කරනවා අපේ රෝහලට එන්න. රෝහල පැය 24 පුරා විවෘතයි. මගේ දුරකථනගේ පැය 24 පුරා ක්‍රියාත්මකයි. මට දුරකථන අමතුමත් දීලා රෝහලට ඇවිල්ලා බලන්න. ඇත්තටම ඉතින් මේ එන ඕන කෙනෙක්ට පුළුවන් මේ රෝහලේ තියෙන රෝගී සත්කාර කටයුතු කොච්චර උසස් අන්දමින් කොච්චර ගුණාත්මක වාකින් යුතුව මේ රෝහලේ සියලු කටයුතු ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. ඇත්තටම ඉන්න රෝගීන් අහන්න පුළුවන්, සායනයට එන රෝගීන් අහන්න පුළුවන්, බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ගන්න සත්‍ය රෝගීන් අහන්න පුළුවන්, සංඛ්‍යාලයකන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් හැම කෙනෙකුම පැහැදිලි වෙයි, හැම දෙයකින්ම පැහැදිලි වෙයි ඔය කියන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යයි කියලා. ඒ නිසා අපි කියන්නේ ප්‍රාදේශ සභාව තුළ බස් නැවතුම් තුළ මහපාරේ ඉඳන් චෝදනා කරන්න එපා. එන්න කටුගාහේන රෝහලට පැය 24 පුරාම කටුගාහේන රෝහල විවෘතයි. පැය 24 පුරාම කටුගාහේන රෝහල විවෘතයි. අපේ ડોක්ටර් සූදානම් ඒ ඕනම ප්‍රශ්නයකට ඕනම අභියෝගයකට මූණට මූණ උත්තර දෙන්න. මූණට මූණ නිවැරදි උත්තර දෙන්න එතුමා සූදානම්. ඒ නිසා මඩ ගහන්න එපා බොරුවට. චෝදනා කරන්න එපා. මේ හොඳට තියෙන රෝහලක් බිමට වට්ටන්න, බින්දුවට වට්ටන්න කටයුතු කරන්න හදන්න එපා. දක්ෂ වෛද්‍යවරයෙක් ඇවිල්ලා තින්නේ. එතුමා මේක දැන් තීන තත්ත්වෙත් තවත් ඉහළට ගෙනියන්නයි හදන්නේ. නිසා අපි ආරාධනා කරන විශේෂයෙන්ම කටුගාහන ජනතාවයි දන්නේ පත්තුන් කෝරේ ජනතාවටම එන්න මේ කටුගාහන රෝහල දියුණු කරන්න. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහලක් බඩපත් කරන්න එතුමාගෙන යන මේ යෝධ වැඩපිළිවෙල දැන් ආරම්භ කළා තියෙනවා වැඩපිළිවෙල ගණනාවක්. රෝගීන් දැන් ඉස්සල්ලා මේ අඩු ගන්න පොළු පාරක් කාලා ස්පිරිතාලට ආවම නාගොට්ට යවනවා. බෙහෙත් දාන්න කෙනෙක් නෑ. සල්යාගාරයක් තිබුණ නැහැ, තිබුණාට වැඩ කරේ නෑ. දැන් ඔන්න ආයෙත් සල්යාගාරයක් දැන් මෙහෙ දින බයන ගුටි කාලා එන්න පුළුවන්. ඕ අපි කියන්නේ ගුටි කාලා එන්න කියලා. ගුටි කාලා ආවත් කටුගාහේනෙන් දෙන ප්‍රතිකාර ආයෙත් සුපිරියට නාගොඩ යන්න නැතුව ආයෙත් කිසිදු ආබාධයක් නැතුව ගෙදර යන්න පුළුවන්. ඒ එවැනි තත්ත්වයක දැන් දිනු කරගෙන යනවා. සියලු සෞඛ්‍ය පහසුකම්ත් ඒ ආකාරයට තමයි හදලා තියෙන නිසා අපි කියනවා චෝදනා කරන්න එපා, බොරුවට මඩ ගහන්න එපා, බොරුවට දේශපාලන වාසි ගන්න හදන්න එපා. මේක සෞඛ්‍ය කියලා කියන්නේ දේශපාලන පක්ෂපාත වලින් තොරයි. මේක UMP කාර්යවද ශ්‍රී ලංකා කාර්යවද JP කාර්යවද කියලා ඕන කෙනෙකුට එන්න පුළුවන් මේ ස්පිරිතාලට. එහෙම සීමා බනවල නැද්ද කාටවත්? කිසිම නැහැ. ඒක හරි පැහැදිලිව ඇත්තටම කියන්න ඕනේ. දැන් ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයා විතරක් නෙමෙයි මේ රෝහලේ සුභසිද්ධි වෙනුවෙන් අහිංසක රෝගී ජනතාවගේ රෝගී සත්කාරය වෙනුවෙන් රෝහලත් එක්ක අත්වල බැඳ ගන්න ඕනෑම දේශපාලන නායකයෙක් එක්ක එකතු වෙලා වැඩ කරන්න ආයතන ප්‍රධාන විදියට මම ලෑස්තියි. හරි එහෙනම් අපි සමගන්නවා නැවත වතාවක් හමු වී බලාපොරොත්තු